දෙවෙනි තුන්වෙනි තත සතරවෙනි පස්වෙනි තත සවෙනි සත්වෙනි තත මෙසේ සිඳි සඳ මේ අප බෝසත. අන්න පුතේ කින් එක තත් සිඳපු හැටි කියනවා. හරි සරල කවියක්. මේක ලියා ගන්න සරල බස් වහරක් තියෙන්නේ. අපිට හරි ලස්සනට සංකල්ප රූපමවනවා. ඕක කියද්දි අපිට මැවෙනවනේ මේ වචන ලියා ගන්න පුතේ. දෙවෙනි තුන්වෙනි තත මෙන්න තත් කඩනවා කියලා අපිට මැවෙනවා. එතකොට මේක සංකල්ප රූපමවන එක. ඒ වගේම සරල බස් වහරක් තියෙන එක. හරිද? ඒ වගේම ලස්සනට ශබ්ද රසය තියෙනවා. තත 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 සත කියලා ඉවර වෙන්නේ. ශබ්ද රසය තියෙනවා. දෙවෙනි තුන්වෙනි තත. දෙවෙනි තුන්වෙනි තත. සතරවෙනි පස්වෙනි තත. හතරවෙනි පස්වෙනි තත. සවෙනි සත්වෙනි තත. සවෙනි කියන්නේ පුතේ 6 වෙනි. 6 වෙනි සත්වෙනි තතත් මෙසේ සිඳි සඳ මේ අප බෝසත. සිඳි සඳ කියන්නේ පුතේ කැඩූ වේලෙහි. මෙසේ අපේ බෝසතාණන් වහන්සේ කඩපු වෙලාවේදී දෙවෙනි තුන්වෙනි තතත් හතරවෙනි පස්වෙනි තතත් හයවෙනි හත්වෙනි සතත් අපේ බෝසතාණන් වහන්සේ මේ විදියට කඩපු වෙලාවේදී දෙවෙනි තුන්වෙනි තත හතරවෙනි පස්වෙනි තත හයවෙනි හත්වෙනි තත මේ අපේ බෝසතාණන් වහන්සේ මේ ආකාරයට කඩපු වේලාවේ